ඩබ්ලි වීඩියෝ එකක් දාලා දෙන කුණුහරුප කොට මොකද්ද තෝ ඒ පාර කරේ කිව්වම මට මේ වීඩියෝ හොදේ ගිනදස සඳහන් නිර්මාණය උපකරණ සලකන්නේ එහෙම සලකන්නේ මේක තියෙන මොනවා තියෙන කියලා බලන්න ඕනේ බැලුවට පස්සේ තමයි සලකන්නේ බලපලඩෝ යන්න එහෙම තමයි වීඩියෝ කෝල් එකකින් කියලා හිතාගන්න දැන් මේ බලන්න මේක තව කුණුහරුප සීන් එකට ඔයාලට දාලා තියෙන පැමිණිල්ලක් හරිද අයියෝ පාඩ මගේ පුතාට අවුරුදු 7යි මාස 4ක ඉඳලා කුණුහරුප කියනවා චිත්තියන් ඉගෙන ගනින්කෝ වාක්‍යයක් ලියලා ඉවරනකොට ඉතක් තියපන් මම බැලුවා මම මෝඩයිද කියලා නෑ චිත්තියන් ඉගෙන ගන්න කියන්නේ මේක මේ ඔයාට දාපු පැමිණිල්ලන්නේ මේක මේ මම ඔයාට ලියපු එකක් නෙවෙයිනේ අනික බලන්නකෝ ඔයා එතනත් කුණුහරුපයක් කිව්වනේ නෑ එහෙම නෙවෙයි මුණ්ඩ වෙන්නේ කිව්වේ නැත්නම් ඒක තේරෙන්නේ නෑ නේ භාෂාව පොඩ්ඩක් හසුරුවන්න ඉගෙන ගන්න ඕනේ මේ වැඩේ කරද්දී ඔයා ඒ කියලා මහත්තයෝ මේ ඔයාට ඕන ඕන විදිහට මෙතන මේ නටන්න දෙන්න බෑ එහෙනම් අපි ඉඳලා වැඩක් නෑ මොකද්ද කියන්නේ මහරය මට දැන් බලපැල ඉන්නේ හරි කලබල වෙන්න බා 3යි මේකයි කාරණාව හරිද ඔබතුමාගේ සමාජ මාධ්‍යවල කුණුහරුප කියනවා ඒ හින්දා ළමයි නරක වෙනවා කියලා අපිට පැමිණිලි වගේක් ගොනු කරලා තියෙනවා අයියෝ කියලා හරියන්නේ නෑ මහත්තයා මේකට අපිට පැහැදිලි කිරීමක් ඕන කිසිම දෙයක් පැහැදිලි කරන්නේ නෑ මං ඇයි පිස්සුම කොල යන්න වෙදින් කියනවා කහන මේ මහත්තයා කේන්තිය මගේ පිටින් යවලා හරියන්නේ නෑනේ මේකට නඩුවක් දාන්න කලින් අපි මේක සාධාරණව කතා බහ කරලා විසඳගමුද ප්ලීස් හරි මට මේකට උත්තර දියන්කෝ සෝරි දෙන්නකෝ මට මේකට උත්තර දෙන්නකෝ මොකද්ද මේ HKNWA කියලා පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙන්නේ මට ඒකට උත්තර දෙන්නකෝ වැටෙන්න ගියත් කියනවා කකුල හැප්පුණත් කියනවා බැන්නත් කියනවා තුවාලත් කියනවා අයියෝ ආදල්ලෙකට කියනවා බය උනත් කියනවා ඕනේ උත්තරනවා කියනවා කොල්ලන්ගේ හදවතේ වචනයක් වුණා මට මොකද්ද හරි මොකද්ද ඔයා ඔගේ කියන්න උත්සාහ කරන්නේ මේ වගේ දේවල් ගැන කතා කරන්න භාෂණීය නිදහසක් තියෙන්න ඕනේ මම ඒක කියන්නේ නැද්ද එහෙම නෑ කුණුහරුපයක් දෙකක් අරද මට මේක ඔයාලට පැහැදිලි කරන්න අඩුම තරමේ පැය දෙකක්වත් ඕනේ මේ මාතෘකාව කුණුහරුප ගැන විතරක් මට වාක්‍යයේ කුණුහරුපයක් තිබෙන්නේ නැත්නම් සමහර විට මට මේ වාක්‍ය තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ වැඩේට අදාළව තියෙන අර හදිස්සි ගතිය නිකන් වැඩක් හදිස්සි නම් ඒ හදිස්සිය කියන එක දැනෙන්නේ නැහැ කුණුහරුපයක් නැතුව ඒක හරිද නිකන් කාට හරි සල්ලි දීලා දැන් උගෙන් අපිට සල්ලි ගන්න එක හදිස්සි හරිද දැන් එතකොට ඔයාට හදිස්සිය තේරෙනවද කියන්නේ මම මෙහෙම කිව්වා මට මගේ සල්ලි දෙන්නකෝ මට හපොන්න හදිස්සි මෙහෙම මට සල්ලි ගත්ත සල්ලි දීපන් හදිස්සි ඒක මේ ගත්ත සාමාන්‍ය උදාහරණයක් හරිද තේරෙනවනේ හදිස්සිය තේරෙනවා අන් ඒ වගේ ඕනම දෙයකට මට ඕනනම් උදාහරණයක් දෙන්න පුළුවන් ඇති හොඳටම ඇති මහත්තයා මම මේ කියන දේ හොඳට මොලේට ධාරණය කරගන්න හරිද අපි අද මේ ඉන්න සමාජයට ඔය කුණුහරුප කියන දේවල් ලෙව්වා වැඩක් නෑ එහෙම කිව්වහම අපි නිකන් දෙකේ කොලයකට වැටෙනවා නිකන් තර්ඩ් ක්ලාස් මිනිස්සු ගන්නට වෙනවා තේරුණාද මම මේ කතා කරන ලස්සන බලන්න ඒ කියන්නේ දැන් මම මේ කියන දේවල් මම මේ කියන විදිහට මම ඔයාලට උපදෙස් දෙන මේ විදිහට ගොඩක් කට්ටිය හැදිලා තියෙනවා කියන දේ එකපාර හදද මං ඒ කට්ටිය ඒක ඔළුවට ගන්නවා හරිද මගේ මේ දේශන වලින් කවුරුත් හැදෙන්නේ නැතුව ඉඳලා නැහැ මං හිතනවා ඔබතුමාටත් මම මේ කියන දේවල් හොඳට තේරෙන්නේ නැති කියලා මං ඒ හින්දා මේ ඔබතුමාට අන්තිම වතාවට කියන්නේ මම මේ අවවාදෙ දෙන්නේ මේ සාද්ද මෙන්න මේක හරියන්නේ මේ රස් කළ ගිහින් තාපිය මේක මොකක්ද තේරෙන්නේ නැහැ ඊළ මෙන්න මේක රස් කළා දාපා මෙන්න මේකට හාල් කරන්න මල් මිට සලබිදුමාවතේ ෆීල් එකක් දැනනවද දැන් ඩබ්ලි මම මොකද කිව්වේ කියලා නගරේ එන අඳුරේ තේරනේ බලන්න ඒක අවශ්‍ය වෙච්ච හැටි නොහිතපු ආකාරයට ඒක අවශ්‍ය වෙච්ච හැටි බලන්න job well done ladies and gentlemen ඩබ්ලි රිම ක්‍රියේටිව් ඒක ආදල්ලා ඒක කමෙන්ට් එකක් දාන්න මම ඒකට දැන් මචං දැක්කා නේද වටිනාකම් මතු වුණා කුණුහරුප කියලා Okay then boys and girls subscribe කරලා නැත්නම් set වෙලා ගිහලා බලන්න ඩබ්ලි ප්‍රොඩක්ෂන්ස් ආදරෙට කියන්නේ ඩබ්ලි හරිද එහෙනම් එලගිරි අපි එන අලුත් වීඩියෝ එකේ set දෙමු subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න අපි ලක්ෂ 7ට බෝම් ලංගලා ඉන්නේ එහෙනම් එලගිරි take care and peace to the gang bye bye